Hi, welcome back to my YouTube channel. ඉතින් මේ අද මම මේ ලෑස්ති වෙලා ඉන්නේ මගේ ජීවිතේ පළවෙනි පාරට සෝලෝ ට්‍රිප් එකක් යන්න. කියන්න දේවල් ගොඩයි. ඉතින් මේ මගේ හැමදේම කියන්න ලෑස්ති වෙනවා. Hi, welcome back to my YouTube channel. වෙලාව 12:37යි. ඉතින් අපි බලමු මම මේ සෝලෝ ට්‍රිප් එක කොහොමද ලෑස්ති වුණේ යන්න කියලා. හරි භාගයක්ම වැඩ ඉවරයි. sorry. චූට් වැඩක් තියෙනවා. කොණ්ඩෙත් හදලම දැන් මොනම් හොඳයි කියලා හිතෙනවා. anyway කොණ්ඩේ හදලම දානවා. I'm gonna start packing. ඉතින් මෙන්න මෙහෙම තමයි මගේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලා දන්නවද මම මේ කාර්යය මේ කොමලේ දාන්නේ කියලා? වෙන කාටවත් නෙමෙයි යන්නේ මගේ හස්බන්ඩ්. එයා මම ලෑස්ති වෙනකම් මම නුවරඑළියට යනකම්ම කෝල් එකේ ඉන්නවා කියලා කිව්වා. ඉතින් එයා ඒ වගේම හිටියා. ඉතින් මම ලෑස්ති වෙනවා එයාට තමයි මේ විස්තර කියේ ඔපදීපත් එක්ක කතා කරගෙන ඉන්නේ. ඉතින් කොච්චර මොන දේ වුණත් එයාටත් හරිම බයයි මාව තනියම යවන්න. මොකද කවදාවත් ගිහිල්ලත් නැති නිසා. ඉතින් මට යන්නකම්ම මම කරන්න ඕනේ මොනවාද කොහොමද කරන්න ඕනේ කියන හැම දේම මට කියේ තමයි එයා ගියේ. පැය ගාණක් ලෑස්ති වෙලා ඔන්න මම දැන් ඉතින් පිටත් වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. guys පේනවද ඔයාලට මට zoom කරලා පෙන්නන්න විදිහක් නැහැ. drive කරන නිසා පුළුවන් විදිහට zoom කරන්න. ඉතින් මේ පෑ තියෙන්නේ අතුකල. ඉතින් මම මේ 4:05 විතර වෙනකොට මහනුවරට ආවා. මේ තියෙන්නේ දළදා මාලිගාව වැවරවුමට පේන විදිහ. It's the smell of summer. My summer trip. උදේ 6:45 විතර වෙනකොට මම නුවරඑළියට ලං වුණා. මේ තියෙන නුවරඑළිය මම ගියපු පාරේ view එක උදේ 7:00 විතර. මේ තියෙන මම ගියපු ලොකේෂන් එක. ඉතින් එතෙන්ට ගියාට පස්සේ මට යාලා තේ එකක් උදේට හදලා දුන්නා. ඊට පස්සේ මම තේ එක බීලා පරිසරයේ තියෙන සුන්දරත්වය වින්දා. පැය 5:00කට විතර පස්සේ ලොකේෂන් එකට ආවට පස්සේ මට හරිම මහන්සියි. මොකද මම එක තැනකවත් නතර වුණේ නැහැ. ඉතින් ඒකත් එක්ක ඇඟට මාර මහන්සියකුත් දැනුණා. එහෙමයි කියලා බෑනේ. ඉතින් ආපු තැන එන්ජොයි කරන්නත් එපයි. මම ඉතින් ඔක්කොටම කලින් එතන තිබුණ මිරර් එකෙන් වීඩියෝස් ගත්තා. එහා පැත්තේ මගේ iPad එකේ ඉන්නේ අයියලා එකේ ඉන්නේ හස්බන්ඩ්. ඉතින් මේ තියෙන්නේ මගේ රූම් එකේ ඒගොල්ලෝ මට ඩෙකොරේට් කරලා තිබුණ විදිහ. ඇත්තටම ලස්සනයි කියන්නත් අය කියන මට ඉන්න ආස හිතන තැනක් එතන. I find a hidden cove where the dolphins rove. I watch them dance in the ocean's cove. I build a sandcastle high. ඇත්තටම ගෑනලා මේකට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ ලස්සන බලනවා ඇරුණාම මං හිතන්නේ නැහැ වෙන දෙයක් තියෙයි කියලා. මොකද ඕනම ගෑනලා මේක ආසයි කණ්ණාඩිය ඉස්සරහා තමන්ගේ හැඩ බලන්න.
ඉතින් මට සින්දුවකුත් දාලා චුට්ටක් නටලා එහෙම මම්මගේ සෝලෝ ට්‍රිප් එකට වෙල්කම් එක දුන්නා. ඒ දීලා තමයි වොෂ් එකක් එහෙම දාගන්නත් ගියේ. Fell in love with the feeling of summer. The breeze is ගමන් මහන්සිය යන්නත් එක්ක වොෂ් එකක් දාගෙන එහෙම ඇවිල්ලා මම හොල ඇඳුමකුත් අරගෙන ඇඳගෙන ඊට පස්සේ පොඩ්ඩක් කාමරියස් කරලා දැම්මා. ගෙනාව වලට ඒක ආස් කරගෙන ඉන්නු නැත්නම් ඊතුරු දවස් දෙකක් මට එපා වෙනවා. මට ගෙදර හිටිනවා හොඳයි කියලා හිතේ. The breeze is playing soft through the palm trees loft. Sing it whispers secrets of ආමරේයස් කරලා හැමදේම පිළිවෙලකට හදාගෙන ඉතින් මං ගාව තිබුණ බොඩි ස්ප්‍රේ එකකුත් ගහගත්තා මං තවත් මේ කාමරේ සුවඳ වෙන්න. ඉතින් ඇත්තටම මේ පිළිවෙලකට තිබුණ නැත්තම් එහෙම අර යන ගමනත් කිසි තේරුමක් නැතුව යනවනේ. හින්දා ඉතින් ඒ හැමදේම ඉවර කරලා මම ලස්සනට ඇඳගෙන එහෙම පොඩ්ඩක් ඒ දවස පොඩ්ඩක් විවේකයෙන් හිටිය මහන්සියටත් එක්ක. මේ තියෙන්නේ දවල් 12:00ට විතර මම හිටපු ලොකේෂන් එකේ විත පේන view එක. ඉතින් හිතට මාර සැනසීමක් දැනෙනවා, මාර නිදහස් බවක් දැනෙනවා. මට තිබුණ අර ස්ට්‍රෙස් එක කොහෙන් ගියාද කියලා මට ඇත්තටම හිතා ගන්න බැරි වුණා. මට පැයක් දෙකක් විතර මම ඒක දිහා බලාගෙන හිටියට පස්සේ මට මාර මානසික සහනයක් ඇත්තටම දැනුණා. ඉතින් කොහොම හරි මට මන් තිබුණ මගේ චූටි වැඩක් තිබුණා මට. ඒ ටිකත් මම ඉවර කරා ඒ ඉන්න ගමම්ම. මේ තියෙන්නේ මම එහිදී ගත්ත කෑමක්. worries to a place where my heart can play under the stars by the ocean shore. කොහොම හරි අන්තිමට ඒ දවස මම නොදැනුවත්වම හිතා ගන්න බැරි විදිහට ඉවර වුණා. මේ තියෙන්නේ හවස view එක. දැන් වෙලාව මෙතන 6:00 විතර ඇති. කියලා බලමු පෙළිය කොහොමද කියලා. ඉතින් ඔන්න මගේ සෝලෝ ට්‍රිප් එකේ පළවෙනි දවස ඉවරයි. දෙවෙනි දවසේදී මම මොකද කරේ, මට මොකද වුනේ, මං කොහෙද ගියේ කියලා බලන්න මාත් එක්කම රැඳිලා ඉන්න ලබන සතියේත් මේ වගේම වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. එතකන් ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. See you, bye. So it's the smell